ඉතින් ආදරණීය දරුවනේ අද අපි කතා කරන්න හදන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය. හරි. ඔයාලට බැලූ බැලමට පේනවා අපිට මේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ බාහිර ව්‍යුහ දකින්න හම්බෙනවා කියලා. ඉතින් මේක අපිට දකින්න හම්බෙන ප්‍රධානම බාහිර ව්‍යුහ දෙක තමයි මේ විදිහට තියෙන ශිෂ්ණය ඒ වගේම වෘෂණ කෝෂ. අපි ඉස්සර වෙලාම වෘෂණ කෝෂ ගැන චුට්ටක් බලලෙමු. ඔයාලට මේක බැලුවහම පේනවා ඇත්තටම වෘෂණ කෝෂ කියලා කියන්නේ සමෙන් ආවරණය වෙච්ච බාහිරට එනපු මල්ලක් වගේ ව්‍යුහයක්. මේක ඇත්තටම කුටීර දෙකකින් සමන්විත වෙනවා. ඔයාලා දන්නවා අපිට වෘෂණ දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ වෘෂණ දෙක තැම්පත් වෙලා තියෙන්නේ මෙන්න මේ තියෙන වෘෂණ කෝෂ තුල. හරි. අපි බලමු මොනවාද අපිට මේ වෘෂණ කෝෂයක් ඇතුලේ දකින්න හම්බෙන ව්‍යුහ කියලා. මේ විදිහට අපිට දකින්න හම්බෙනවා වෘෂණ, මේ තියෙන්නේ අපි වෘෂණය, ඒ වගේම මේ තියෙන්නේ ශුක්‍ර රජ්‍යුව. හරි. දැන් හිතන්න ඇයි ඇත්තටම මේ වෘෂණ කියන ඒවා වෘෂණ කෝෂ වලින් ආවරණය වෙලා දේහෙන් ටිකක් බාහිරට වෙන්න පිළිලා තියෙන්නේ. ඒකට හේතුව තමයි වෘෂණ තුල සිද්ධ වෙන ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය ළමයි හොඳින්ම සිද්ධ වෙන්නේ දේ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 2ක් විතර අඩු උෂ්ණත්වයක. ඉතින් අපි දන්නවනේ අපේ අභ්‍යන්තර දේ උෂ්ණත්වය ගත්තාම සෙල්සියස් අංශක 36ක් 37ක් අතර අගයක් වෙනවා. ඉතින් මේ දේ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 2ක් විතර උෂ්ණත්වය අඩු කරගන්න තමයි අපේ වෘෂණ කියන ඒවා ටිකක් බාහිරට වෙන්න පිළිලා තියෙන්නේ. හරි. අපි වෘෂණයේ ඇතුළත කොහොමද පේන්නේ කියලා බලමු. හරි. මේක බැලුවහම ඔයාලට පේනවා මේ වෘෂණයේ ඇතුළත මේ වගේ කණ්ඩිකා රාශියක් දකින්න හම්බෙනවා. ඔයාලා දන්නවද මේ කණ්ඩිකා ඇතුළේ මොනවද තියෙන්නේ කියලා? හරි. අපි බලමු කණ්ඩිකා ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ළමයි බලන්න ඔයාලට මේ කණ්ඩිකා බැලුවාම නේද? අතිශයින් සංවලිත වෙච්ච රැහෙන් වගේ දකින්න හම්බ වෙනවා නේද? අපි ළමයි මෙන්න මේවට තමයි කියන්නේ ශුක්‍රදර නාලිකා කියලා. හරිද? නම පටලවා ගන්න එපා. අපිට ඉස්සෙල්ලාම ශුක්‍ර රජ්ජු එහෙම නැත්නම් ශුක්‍ර නාලය කියලා එකක් හම්බුණා. මේ ඒක නෙමෙයි. මේ තියෙන්නේ මොකද්ද? ශුක්‍රදර නාලිකා. ළමයි මේ ශුක්‍රදර නාලිකා තමයි ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය සිද්ධ වෙන ස්ථානය. හරි. මම ඔයාලට පොඩ්ඩක් ශුක්‍රදර නාලිකාවක හරස් කඩක් අරගෙන පෙන්නන්නම්. ඒක මොන වගේද තියෙන්නේ? ඒක ඇතුළත අපිට කොහොමද දකින්න හම්බෙන්නේ කියලා. හරි ළමයි. අපිට මෙන්න මේ විදිහට තමයි ශුක්‍රදර නාලිකාවක හරස් කඩක් දකින්න හම්බෙන්නේ. හරි. බලන්න මේ ශුක්‍රදර නාලිකාවක් ගත්තාම මේක ඔයාලට මෙන්න මේ විදිහට කොළ පාටට ජනක අපිච්ච දෙයක් දකින්න හම්බෙන්නේ. මේ ජනක අපිච්ච දෙය ඇතුළතින් ඔයාලට මේ පේනවා සාමාන්‍යයෙන් නිකන් දුගුරු පාට, තැඹිලි පාටට වගේ හුරු සෛල જાතියක් මම ඔයාලට ඒක මාක් කරලා පෙන්නන්න. ඔය දැන් කොළ පාටට පේන ඒවා. මේ තමයි ශුක්‍රාණු මාතෘ සෛල. හරිද? ශුක්‍රාණු මාතෘ සෛල. හරි. ඒ ශුක්‍රාණු මාතෘ සෛල වලින් ඊළඟට ඇති වෙන සෛල જાතිය තමයි ළමයි මේ විදිහට අපිට දකින්න හම්බෙන්නේ. මේ තියෙන්නේ ප්‍රාථමික ශුක්‍රාණු සෛල. හරි. අපි දන්නවා ප්‍රාථමික ශුක්‍රාණු සෛල වලින් ඊළඟට ඇති වෙනවා මෙන්න මේ විදිහට දැන් ඔය කොළ පාටට මාක් වෙලා තියෙන සෛල જાතිය. ඒ තමයි ද්විතීයික ශුක්‍රාණු සෛල. හරි. ද්විතීයික ශුක්‍රාණු සෛල වලින් පස්සේ මොනවද තියෙන්නේ? ඔයාලට පේනවා මේ විදිහේ රෝස පාට සෛල જાතියක් තියෙනවා. ඔය තියෙන්නේ ප්‍රාක් ශුක්‍ර සෛල. හරිද? හරි. ඉතින් ළමයි මෙන්න මේ තියෙන ප්‍රාක් ශුක්‍ර සෛල ඊළඟට ටික විකරණය වෙලා හරිද? මෙන්න මේ විදිහට විකරණය වෙලා අවසාන වශයෙන් අපිට මේ දකින්න හම්බෙන ශුක්‍රාණු සෛල බවට පත් වෙනවා. අපි ශුක්‍රාණු සෛල වල ව්‍යුහය ගැන කලින් වීඩියෝ එකක් කතා කරලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා ඒක ගැන බලන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි ශුක්‍රදර නාලිකාවක් ඇතුලේ ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරි. ඊට අමතරව ළමයි ඔයාලට මේ ශුක්‍රදර නාලිකාවක හරස් කඩක දකින්න හම්බෙන විශේෂ සෛලාකාරයක් තියෙනවා. හරි. බලන්න මෙන්න මේ සෛල જાතිය. ඔන්න ඔය සෛල වලට අපි කියන්නේ ළමයි සර්ටෝලි සෛල කියලා. හරි. ඉතින් මොකක්ද ඇත්තට මේ සර්ටෝලි සෛල තියෙන එකේ වැදගත්කම? ළමයි මේ සර්ටෝලි සෛල තමයි අපිට ශුක්‍රාණු ජනන ක්‍රියාවලියේ විවිධ අවස්ථාවන් වල තියෙන සෛලවලට එකක් ආධාරකයක් වීම. ඒ කියන්නේ මේ සෛල සවීම. දැන් විවිධ අවස්ථාවල සේන සෛල කියලා මම අදහස් කරේ. මොනවාද? ප්‍රාථමික ශුක්‍රාණු සෛල, ද්විතීයික ශුක්‍රාණු සෛල, ප්‍රාක් ශුක්‍ර සෛල, අර්ධ ශුක්‍රාණු සෛල. මෙන්න මේ වගේ විවිධ අවස්ථාවන් වල තියෙන සෛලවලට ආධාරකයක් සපයන. ඒ සෛල ඇවිල්ලා මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඒ සෛල වලට අවශ්‍ය වෙන පෝෂණය සැපීමත් සිද්ධ කරනවා. හරිද? ශුක්‍රාණු ජනනය සඳහා අවශ්‍ය වෙන ඒ පෝෂණය සැපීමත් සිද්ධ කරනවා. ඊට අමතරව තව ප්‍රධානම කාරණාවක් තමයි සර්ටෝලි සෛල වලින් ළමයි
නිපදවනවා ඉන්හිබීන් කියලා හෝමෝන් එකක්. මෙන්න මේ ඉන්හිබීන් කියන හෝමෝන් එක වැදගත් වෙනවා ශුක්‍රාණු ජනනයේ ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය සඳහා. කියන්නේ ශුක්‍රාණු ජනනය කියන එක සිද්ධ කරගෙන යද්දී ඒ අත්‍යවශ්‍ය ප්‍රමාණයට ඒ ශුක්‍රාණු ජනනය සිද්ධ වුණාට පස්සේ අපිට අවශ්‍ය වෙන ශුක්‍රාණු ජනනය ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් මගින් නවත්තන්න. ඉතින් මේ ඉන්හිබින් කියන හෝමෝන් එක අන්න ඒක සඳහා දායකත්වයක් සැපීම සිද්ධ කරනවා. හරි. ඊළඟට ඔයාලා මෙන්න මෙතන බැලුවොත් එහෙම මේ ශුක්‍රදර නාලිකාවලට එළියෙන් මෙන්න මේ වගේ සෛල ටිකක් දකින්න හම්බෙනවා. ඒ කියන්නේ ශුක්‍රදර නාලිකාවලට හරිද ඒ අතර තියෙන අන්තරාල කොටස එහෙම නැත්නම් ඒ අතරමැද තියෙන හිඩසේ අපිට දකින්න හම්බෙනවා මෙන්න මේ වගේ සෛල జాතියක් තමයි. අපි මේවට කියනවා එක්ක අන්තරාල සෛල එහෙම නැත්නම් ලේඩික් සෛල කියලා කියනවා. මේ නම් දෙකම අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලේඩික් සෛල තමයි ළමයි අපේ ශුක්‍රාණු ජනනය උත්තේජනය කරන ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන් එක ශ්‍රාවය කරන්න. හරි. ඔන්න දැන් ඔයාලා එහෙනම් ශුක්‍රදර නාලිකා ගැන හොඳටම දන්නවා. අපි නැවත යමු අපේ කලින් රූප සටහනට. හරි තමයි. දැන් එන්න අපේ මේ රූප සටහනට. හරි. දැන් ඔයාලට මේක බැලුවොත් තව හොඳට චුට්ටක් බැලුවොත් තේරෙයි මේ තියෙන හැම ශුක්‍රදර නාලිකාවක්ම ඊට පස්සේ එකතු වෙලා මෙන්න මේ වගේ නාලිකා ජාලයක් හදනවා. මේ තියෙන නාලිකා ජාලය මෙන්න මේ විදිහට ගිහිල්ලා කොහොම ගිහිල්ලා මෙන්න මේ තියෙන අතිශයින් දඟර ගැසුණු නාලිකා ස්කන්ධයක් වගේ අපිට දකින්න හම්බෙනවා. ඒ තමයි අපිට දකින්න හම්බෙන අපිවෘෂණය කියන ව්‍යුහය ළමයි. දැන් ඇත්තටම මේ අපිවෘෂණයේ දිග කොච්චරද කියලා ඔයාලා දන්නවද? දැන් ඇත්තටම මේ අපිවෘෂණය ගත්තාම ළමයි මීටර් 6ක් විතර දිගයි. බා හිතන්න ඕනේ මීටර් 6ක් දිග නාලයක් මේ වගේ ඊටාම චූටි කොටසක් ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා කියලා කියන්නේ ඒක කොච්චර දුරට දඟර ගහන්න ඕනද කියලා නේ. සෑහෙන දුරට දඟර ගහලා තියෙනවා. හරි. ළමයි මේ අපිවෘෂණයේ තියෙන වැදගත්කම තමයි අපි ශුක්‍රාණු විසර්ජනය කරනකම්. ඒ කියන්නේ ශුක්‍රාණු එළියට දානකම් ඒක සංසර්ග අවස්ථාවේ හෝ වෙනත් අවස්ථාවකදී අපේ ශුක්‍රදර නාලිකා තුල නිපදවපු ශුක්‍රාණු ටික අපි ශිෂ්ණය හරහා එළියට දානකම් తాවකාලිකව ගබඩා කරගෙන ඉන්නේ මෙන්න මේ තියෙන අපිවෘෂණය මගින්. ඒ වගේම මේ අපිවෘෂණයේ තියෙන තවත් වැදගත්කමක් තමයි ළමයි සාමාන්‍යයෙන් ශුක්‍රාණුවකට මේ අපිවෘෂණය ඔස්සේ ගමන් කරන්න. හරිද මේක එන ලොකු ගමනක් දැන් මීටර් 6ක් විතර දිග ගමනක්. ඒ මීටර් 6ක් විතර දිග ගමන් කරන්න එයාලට සති 3ක විතර කාලයක් ගත වෙනවා. හිතන්න ඕනේද සති 3ක් නේද? ඒ කියන්නේ මාසයකට ආසන්න කාලයක් මේ කට්ටිය සෑහෙන ලොකු ගමනක් ගිහිල්ලා තමයි නේද එළියට එන්නේ. හරිද? ලේසි පහසු ගමනක් නෙවෙයි. හරි. ඊළඟට අපි කියනවා මෙන්න මේ සති 3ක කාලය තුලදී තමයි අපේ ශුක්‍රාණු කියන ඒවා පරිණත වෙලා. ඒ කියන්නේ ශුක්‍රදර නාලිකා තුල නිපද වෙච්ච ශුක්‍රාණු පරිණත වෙලා එයාලගේ සචල භාවය, ඒ කියන්නේ චල හැකියාව ලබා ගන්න කියලා. හරි. ඊළඟට අපි යමු මේ අපිවෘෂණය ඉවර වෙලා අපිවෘෂණය මොකද්ද ආරම්භ වෙන්නේ බලන්න. හරි. ඔයාලා මෙන්න මේ විදිහට බැලුවාම පේනවා ළමයි මේ තියෙන අපිවෘෂණය. මේ අපිවෘෂණය ඊළඟට මෙන්න මේ විදිහට දඟර ගැහිලා වෙනත් නාලිකාවක් බවට පත් වෙනවා. අපි මේකට කියනවා ශුක්‍ර රජ්ජුව. එහෙම නැත්නම් ශුක්‍ර ප්‍රනාලය කියලා කියනවා. හරිද? එතකොට අපිවෘෂණයේ ශුක්‍රාණු ටික විසර්ජනය කරාම මේ ශුක්‍ර ප්‍රනාලය මගින් තමයි අරගෙන එන්නේ. හරි. අපි බලමු මේ ශුක්‍ර ප්‍රනාලය කොහොමද ගමන් කරන්නේ කියලා. ඔයාලට පේනවා මෙන්න මේ තියෙන ශුක්‍ර ප්‍රනාලය හෝම ගිහිල්ලා නේද මුත්‍රාශය මේ තියෙන අපේ මුත්‍රාශය. එතන මේ මුත්‍රාශයට පිටුපසින් ගිහිල්ලා මේ විදිහට ඇවිල්ලා ළමයි ශුක්‍ර ආශයකාවත් එක්ක සම්බන්ධ වීම සිද්ධ වෙනවා. මේ මම අතරම පෙන්නන්නේ ශුක්‍ර ආශයකා. ශුක්‍ර ආශයකා කියලා කියන්නේ අපේ පුරුෂ ප්‍රජනක පද්ධතිය ආසන්නයේ තියෙන වෙනත් ග්‍රන්ථි ආකාරයක්. හරිද? ඔයාලා දන්නවද ළමයි ශුක්‍ර ආශයකා වල තියෙන වැදගත්කම මොකද්ද කියලා? ළමයි ශුක්‍ර ආශයකා තමයි අපේ ශුක්‍ර තරලයෙන් 60% විතරම නිපදවීම සිද්ධ කරන්නේ. ශුක්‍ර ආශයකා මගින් නිපදවන ද්‍රව්‍යවල තියෙනවා මොනවාද? ශ්ලේෂ්මල තියෙනවා, ඊළඟට ෆ්‍රුක්ටෝස් තියෙනවා, ඊළඟට කැටිකාරක එන්සයිම් අඩංගු වෙනවා, ඊළඟට ඇස්කෝබික් අම්ලය අඩංගු වෙනවා, ඒ වගේම ප්‍රොස්ටග්ලැන්ඩින් වගේ ස්ථානීය යාමක අඩංගු වෙනවා. මෙන්න මේ වගේ දේවල් අඩංගු වෙන ටිකක් කහපාටට හුරු ඝන තරලයක් තමයි ශුක්‍ර ආශයකා මගින් නිපදවන ශුක්‍ර තරලයේ කොටස. හරි. දැන් අපි යමු. එතකොට මේ තියෙන්නේ ශුක්‍ර රාජ්‍යයේ කොටස. ඒ කියන්නේ එන ශුක්‍ර ප්‍රනාලය. මේ තියෙන්නේ ශුක්‍ර ආශයකාව. මේ දෙක එකතු වෙලා හදන ළමයි විසර්ජක ප්‍රනාලය. හරි. මම ඔයාලට විසර්ජක ප්‍රනාලය පෙන්නන්නම්.
විසර්ජක ප්‍රණාලය පෙන්වන කලින් ළමයි වලට මෙතන පේනව නේද? මෙන්න මේ වගේ පොඩි ගෙඩියක් වගේ ව්‍යුහයක් තියෙනවා. මොකද්ද මේ ඇත්තටම තියෙන්නේ? මේ තියෙන ළමයි පුරස්ත ග්‍රන්ථි. හරිද? පින්මි කෙනෙක්ගේ තියෙන පුරස්ත ග්‍රන්ථි තමයි මේ විදිහට අපිට මේ දකින්න හම්බෙන්නේ. ඉතින් පුරස්ත ග්‍රන්ථි කියලා කියන්නේ ළමයි ඇත්තටම අපේ පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව තියෙන වෙනත් අතිරේක ග්‍රන්ථියක්. මේක ගත්තාමත් ශුක්‍ර තරලයෙන් 130ක් නිපදවන්න දායක වෙනවා මෙන්න මේ තියෙන පුරස්ත ග්‍රන්ථි. මොනවාද මේකේ අඩංගු වෙන ද්‍රව්‍ය? මේකේ තියෙනවා ළමයි ප්‍රතිකැටිකාරක එන්සයිම දකින්න හම්බෙනවා. ඊළඟට ශුක්‍රාණු පෝෂණය සඳහා අවශ්‍ය වෙන සිට්‍රේට් වගේ දේවල් දකින්න හම්බෙනවා. හරිද? ඒ වගේම මෙන්න මේකෙන් නිපදවන තරලය ගත්තාම ළමයි ටිකක් තුනි කිරි පැහැති තරලයක්. දැන් ශුක්‍ර ආශේකාවලින් නිපදුවේ ටිකක් ඝන කහ පැහැති තරලයක්නේ. මේකේ ශුක්‍ර තරලයේ කොටස ගත්තාම ටිකක් තුනි කිරි පැහැති තරලයක් තමයි නිපදවන්නේ. හරි. අපි ඒක චුට්ටක් අයින් කරගමු. දැන් ඔයාලට පේනවා ඇත්තරම මේ මාක් වෙලා තියෙන කොටස තමයි විසර්ජක ප්‍රණාලය. හරිද? ඊළඟට මොකද මේ එන්නේ? මේ එන්නේ ළමයි මුත්‍රාශය මගින් එන මුත්‍රා මාර්ගය. හරිද? මුත්‍රා මාර්ගය. එතකොට මෙන්න මේ තියෙන මුත්‍රානාලය සහ විසර්ජක ප්‍රණාලය එකතු වීමක් සිද්ධ වෙනවා. හරිද? එකතු වෙලා අපි කියනවා හදනවා කියලා මෞත්‍ර ලිංගික ප්‍රණාලය. හරිද? ඔය මෞත්‍ර ලිංගික ප්‍රණාලය තමයි ළමයි ශිශ්නය ඔස්සේ ගිහිල්ලා ඉවර වෙලා ශිශ්නයේ කෙළවරින් බාහිර පරිසරයට විවෘත වීම සිද්ධ වෙන්නේ. හරි. අපි බලමු මේක අපිට තව මොනවද දකින්න හම්බෙන දේවල් කියලා. මේක බැලුවහම ඔයාලට පේනවා ළමයි මෙන්න මේ විදිහට තව චූටි ග්‍රන්ථියක් තියෙනවා. මේ තියෙන්නේ අතිරේක ග්‍රන්ථියක් ඇත්තටම. ඔයාලා දන්නවද මේ අතිරේක ග්‍රන්ථිය මොකක්ද කියලා? මේ තියෙන්නේ බල්බ යුරේත්‍රල් ග්‍රන්ථි. එහෙම නැත්නම් අපි මේකටම කියනවා කූපර් ග්‍රන්ථි කියලා. මේ කූපර් ග්‍රන්ථි මගින් නිපදවන තරලය ගත්තාම ළමයි ටිකක් ශාරීය පැහැදිලි ශ්ලේෂ්මල ශ්‍රාවයක් තමයි අපිට මේකේ දකින්න හම්බෙන්නේ. හරිද? මේකේ තියෙන තරලය ඇත්තටම උදව් වෙනවා මොකක් කරන්නද? මුත්‍රා මාර්ගයේ ඉතිර වෙලා තියෙන ආම්ලික මුත්‍රා උදාසීන කරන්න. හරිද? ඒ වගේම මුත්‍රා මාර්ගයේ ස්නේහණය කරන්න. ඒ කියන්නේ නිකන් ලුබ්‍රිකේට් කරන්න. ලිස්සල යන්න. හරි ශුක්‍රාණු වලට ශුක්‍ර තරලයේ ලේසියෙන් ලිස්සල යන්න වගේ දෙයකට උදව් වීමක් සිද්ධ වෙනවා. හරි. ඊළඟට අපේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ තියෙන ප්‍රධාන සහ අවසාන අවයවය ගැන කතා කරමු. මොකද්ද? ශිශ්නය. හරි. තමයි මේ ශිශ්නය ගත්තාම ඇත්තටම මේක සමන්විත වෙන්නේ මේ වගේ තියෙන මේ ඔය රතු පාටට පේන තියෙන ළමයි උද්ගාමක පේශි. හරිද? උද්ගාමක පේශිය කියන්නේ මේ වගේ රුධිර නාල අතිශයින් බහුතරයක් තියෙනවා. ඔයාලා දන්නවද මොකද්ද වෙන්නේ කියලා මේ රුධිර නාල වලට රුධිරය පිරුණාට පස්සේ? හරි. අපි දන්නවා ලිංගික උද්දීපනයකදී හරිද සංසර්ග ක්‍රියාවලියකදී හෝ වෙනත් ලිංගික ක්‍රියාවලියකදී මොකද වෙන්නේ? මේ උද්ගාමක පේශි වලට රුධිරය පිරෙනවා. මොකද වෙන්නේ? මේ උද්ගාමක පේශි වලට රුධිරය පිරෙද්දී ශිශ්නය සෘජු වීමට ලක් වෙනවා. හරිද? එතකොට මේ ශිශ්නය සෘජු වීම ලිංගික ක්‍රියාවලිය සඳහා වැදගත් වෙනවා. හරි? හරි. ඔයාලට මෙතන පේනවා මේ යන්නේ මැදින් මෞත්‍ර ලිංගික ප්‍රණාලය. හරිද? මෞත්‍රික ලිංගික ප්‍රණාලය ගිහිල්ලා මේ විදිහට ගිහිල්ලා මේක අවසානයේ අන්න බාහිර පරිසරයට විවෘත වෙනවා. එතකොට මේ මෞත්‍ර ලිංගික ප්‍රණාලය උදව් වෙනවා මොකක් කරන්නද? මුත්‍රා බාහිරට නිදහස් කරන්න වගේම ශුක්‍රාණුත් බාහිරට නිදහස් කරන්න. එතකොට ස්ත්‍රීන්ගේ වගේ නෙමෙයි ස්ත්‍රීන්ගේ නම් මුත්‍රා මාර්ගය සහ යෝනි මාර්ගය කියලා මාර්ග දෙකක් තියෙනවා. මේ වැඩ දෙකට වෙන වෙනම. නමුත් පුරුෂයන්ගේ මුත්‍රා සහ ශුක්‍රාණු ශුක්‍ර තරලය මේ දේවල් දෙකම අරගෙන ඉන්නේ එකම ප්‍රණාලයක් ඔස්සේ. හරි. ළමයි මේ තියෙන අවසාන කොටස. හරිද? මෙන්න මේ තියෙන කොටස අපි කියනවා මේක ග්ලෑන්ඩ් පීනිස් එක කියලා. ඉංග්‍රීසියෙන්ම එහෙම නැත්නම් සිංහලෙන් ශිශ්න මුණ්ඩය කියලා කියනවා. ඉතින් මේකත් වැදගත් වෙනවා ගොඩක්ම ලිංගික ක්‍රියාවලියේදී අපි කියනවා මේකෙදි සාමාන්‍යයෙන් ගොඩක් සංවේදී ව්‍යුහයක්. ඒතකොට මේක ලිංගික උද්දීපනය වගේ ක්‍රියාවලි වලදී ගොඩක් වැදගත් වෙන ව්‍යුහයක්. හරි. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපිට ඇත්තටම පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්න තියෙන්නේ. හරි. මම හිතනවා හැමෝටම මේක හොඳටම පැහැදිලි ඇති කියලා. ඉතින් අද අපි අපේ වීඩියෝ එක අවසන් කරමු. ඔයාලගේ තියෙන අදහස්, යෝජනා, චෝදනා මේ ගැන ඔයාලට මොන හරි තියෙන ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම බුදු සරණයි.